සුබ දවසක් සියලුම දෙනාට. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මම අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර පදනම කියන පාඩමේ මයින්ඩ් මැප් එක. එතකොට මයින්ඩ් මැප් එකක් ගත්තාම මේක ෂෝට් නෝට් එකක් නෙවෙයි. මයින්ඩ් මැප් එක කියන්නේ අපි පාඩමක් ගත්තාම ඒ පාඩම අපිට කොච්චරක් දුරට මතකයිද, ඒ පාඩමේ මොනවද අඩංගු දේවල් කියලා අපිට විභාගයේ අන්තිම වගේ, يعني විභාගයට ඔන්න මෙන්න වගේ තියලා අපිට මෙන්න මේ ටික මේ පාඩම තුල අන්ත කරගතයි කියන එක අපේ මොළයට දාගන්න. එහෙම නැත්නම් මේ පාඩම තුල තියෙන්නේ මෙන්න මේ කොටස් ටික කියන එක සහ අපිට ඒ ටික පුළුවන්ද කියලා අපි ටක් ගාලා බලන එක තමයි අපි මයින්ඩ් මැප් එකදී කරන්නේ. අපි මයින්ඩ් මැප් කියන නමෙන්ම ඒක අපිට පැහැදිලි වෙනවා. එතකොට ව්‍යාපාර පදනම කියන පාඩම ගත්තාම පළවෙනි දේ තමයි අපි මතක තියාගන්න ඕන. පළවෙනි දේ තමයි ව්‍යාපාර සමානයි කර්මානුධන වාණිජ්‍ය. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් අපේ හිස්තැන් පුරවන පේපර් එකට. ඊට පස්සේ වාණිජ්‍ය සමානයි වෙළඳාම ධන උපකාරක සේවා. එතකොට අපි මතක කරගන්න ඕන අපිට දැන් පුළුවන් ද කියලා බලන්න ඕන මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවි හා අනුමත සිදු කටයුතු තමයි ව්‍යාපාර කියන්නේ. එතකොට අපිට පුළුවන් ද බලන්න ඕන ව්‍යාපාරය කියන එකට යම් නිර්වචනයක් දෙන්න. එතකොට අපි ඒකදී හයිලයිට් කරගන්න ඕන මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනවා මොනවද දෙන්නේ, භාණ්ඩ හා සේවා මොනවද කරන්නේ, නිෂ්පාදනය බෙදා හැරීම අලෙවි හා අනුබද්ධ කටයුතු. ඔන්න අපිට එතකොට ව්‍යාපාර කියන කොටස පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි බලනවා මේ අවශ්‍යතා හා උවමනා අතර වෙනස. එතකොට අපි මෙතනදී අවශ්‍යතා මොනවද, උවමනා මොනවද කියලා කතා කරන. ඒ අතර වෙනස බලනවා සීමිතයි, අසීමිතයි, පොදුයි, විවිධයි, ප්‍රාථමිකයි, ද්විතීයිකයි. ඔන්නෝම අපි එතකොට ටක් ගාලා මතක් කරගන්නවා අපිට දැන් අවශ්‍යතා හා උවමනා කියන්නේ මොකද්ද? අවශ්‍යතාවය කියන්නේ මිනිසාට ජීවත් වීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය දේවල්. විවමනා කියන්නේ අවශ්‍යතා සපුරන විවිධ දේ. අන්න එතකොට ඒ ටික මතක ඇතිකට ටක් ගාලා යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අපි ස්ටෙප් එකකින් ස්ටෙප් එකට දෙන්න පළවෙනි පාඩම අපි ඉස්සරව මතක තියාගන්න ඕන මොනවද? ව්‍යාපාරයක් කියන්නේ මොන දෙකේ එකතුවක්ද? වාණිජ්‍යයක් කියන්නේ මොන දෙකේ එකතුවක්ද? ඊට පස්සේ ව්‍යාපාරය කියලා හඳුන්වන්නේ මොකක්ද? ඊට පස්සේ අපි යන අවශ්‍යතා හා උවමනා කොටසට. ඊට පස්සේ අපි බලනවා නිෂ්පාදිතා. නිෂ්පාදිතයක් කියන්නේ මොකක්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් අපි නිෂ්පාදිතයක් කියලා තියෙනවා. එතකොට මේ නිෂ්පාදිතය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් භාණ්ඩ, එකක් සේවා. එතකොට භාණ්ඩ හා සේවා අතර වෙනසත් අපිට පුළුවන් වෙන්න ඕන. භාණ්ඩ ස්පර්ශ කළ හැකි, සේවා ස්පර්ශ කරන හැකි, භාණ්ඩ නිෂ්පාදකයන් වෙන කළ හැකි, සේවා නිෂ්පාදකයන් වෙන කරන හැකි, භාණ්ඩ ගබඩා කළ හැකි, සේවා බබඩා කරන හැකි. මෙන්න මේ වගේ ඒකේ ඒ දෙක අතර තියෙන වෙනස අපි හඳුනා ගන්න ඕන. ඊට පස්සේ වෙළඳපොළට යනවා. වෙළඳපොළ කියන්නේ මොකද්ද? කිසියම් භාණ්ඩයක්, සේවාවක්, අදහසක් උතුරසුරක් සම්බන්ධයෙන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර ඇති වෙන සම්බන්ධතාවයක් ඇති වෙන ඕනෑම තැනක අපි කියනවා මොකක්ද? වෙළඳපොළක් කියලා. ඊට පස්සේ ව්‍යාපාර ගති ලක්ෂණ. ව්‍යාපාර ගති ලක්ෂණ ප්‍රධාන වශයෙන් තියෙනවා 7ක්. එක තමයි. ඒකට අපි පුතේ මෙතනදී මතක තියාගන්න ඕන මෙන්න මේ ටික අපිට පුළුවන්ද කියලා බලන්න. එතකොට ෂෝට් නෝට් එකක් සහ මයින්ඩ් මැප් එකක්. ෂෝට් නෝට් එකේදී යම් තාක් දුරට අපි ලියන දේ විස්තර නැහැ. හැබැයි මයින්ඩ් මැප් එකේදී අපි බලන්නේ අපිට මෙන්න මේ දේවල් ටික මතකද? මෙන්න මේ දේවල් ටික තමයි අපේ පාඩමේ අඩංගු වෙන්නේ කියලා. එතකොට ව්‍යාපාර ගති ලක්ෂණ කියන එකට විකුණුම් හා හෝමාර සිදු වෙනවා. භාණ්ඩ හා සේවා ගනුදෙනු වෙනවා. ගනුදෙනුවක් අඛණ්ඩව සිදු වෙනවා. ලාභයෙන් අභිප්‍රේරණය වෙනවා. අවදානමක් පවතිනවා. වුවමනා නිර්ණය කරනවා. ආර්ථික කටයුත්තක් වෙනවා. එතකොට අපිට මෙන්න මේ ටික මතකයිද කියලා අපි බලන්න ඕන. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු. ඇයි අපි ව්‍යාපාර කටයුතු කරන්නේ? මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන්නයි, සම්පත්වලට අගයක් එකතු කරන්නයි. ඊට පස්සේ අපි බලනවා ව්‍යාපාර අරමුණු මොනවද කියලා. මොනවද ව්‍යාපාර අරමුණු? වෙළඳපොළ තුළ රැඳී සිටීම, ලාභ උපරිම කිරීම, සමාජ සුබ සාධනය, විකුණුම් උපරිම කිරීම, වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. මෙන්න මේවා ටික අපි 5ක් විතර ව්‍යාපාර අරමුණු විදිහට මතක තියාගන්නවා. ආර්ථිකයක පැවැත්වීමට ව්‍යාපාරවල දායකත්වය. ඇයි අපි ව්‍යාපාර පවත්වගෙන යන්නේ? ආර්ථිකයෙන් ඇයි ව්‍යාපාර අවශ්‍ය වෙන්නේ කියලා මොන හරි ප්‍රශ්නයක් අපි යංගෙන් හරි අහුවොත් මිනිස් අවශ්‍යතා හා වුමනා සපුරා ගන්න, සේවා නියුක්තියට දායක වෙන්න, නවෝත්පාදනය, සමාජ සුබ සාධනයට ඇමති පාර්ශවයන්ට ප්‍රතිලාභ දක්වන්න. ඊළඟ විශේෂ මාතෘකාව තමයි ව්‍යාපාර විකාශනය. ව්‍යාපාර විකාශනය ගත්තාම ව්‍යාපාර විකාශනයේ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් තියෙනවා. භාණ්ඩ හුවමාරු යුගය, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, තොරතුරු යුගය. එතකොට
අපි මේ වගේදී මතක තියාගත්තු ප්‍රධාන කරුණු ටික මොනවද කියලා ටක් ගාලා මතකට ගන්න ඕන. එතකොට භාණ්ඩ හුවමාරු යුගය කිව්වම අතීතයේ පැවති ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් තිබ්බා. අන්න ඒ ආර්ථික ක්‍රමයෙන් ඍජු නිෂ්පාදනයක් ඇති වුණා. ඒ ඍජු නිෂ්පාදනය නිසා මොනවද? අතිරික්ත නිෂ්පාදනයක් ඇති වුණා. ඒ නිසා එකිනෙකා තමන් සතුව තිබූ භාණ්ඩ හුවමාරු කරගත්තා. ඒක බාටර් යුගය ලෙස හැඳින්වුවා. ඒක තමයි භාණ්ඩ හුවමාරු යුගය උනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කරනකොට ටික කාලයක් යද්දී සමහර තිබුණු අපහසුතා නිසා මුදල් භාවිතය ආවා. එතකොට මොනවද මේ තිබ්බ අපහසුතා? සමහර භාණ්ඩවලට කොපමණ ප්‍රමාණයක් භාණ්ඩ ලබා දී යුතු යන පිටපස්සේ කොටස් කර ගැනීමට අපහසු වීම. ඔන්න ඕය නිසා භාණ්ඩ වෙනුවට මුදල් භාවිතය ආවා. එතකොට මුල් කාලීනව ද්‍රව්‍ය මුදල්, පසුවත් ලෝහ වර්ග, ලෝහ කාසි, වර්තමානීය ව්‍යවහාර මුදල්, විද්‍යුත් මුදල් දක්වා මේක වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ කාර්මික විප්ලවය ගැන ගත්තොත් 18 වන සියවස තුළ ඇතිවූ කාර්මික විප්ලවය සමග උපකාරක සේවාවල වර්ධනය වීමත් සමග මහා පරිමාණ කර්මාන්ත බිහි වුණා. කාර්මික විප්ලවය නිසා වර්තමානයේ දක්වා මේ උපකාරක සේවාවත් සමග වැඩි දියුණු වෙලා තියෙනවා. තොරතුරු යුගය ගත්තාම මේ අපි දැන් ගෙවන යුගය විද්‍යුත් වාණිජය හා විද්‍යුත් ව්‍යාපාර පදනම් කරගෙන ක්‍රියාත්මක වන ඒවා තමයි තොරතුරු යුගයට අයත් වෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියාම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ගන්න පුළුවන්. නව ප්‍රවණතා තමයි මොනවද? විද්‍යුත් ව්‍යාපාර, ඒ කියන්නේ සමස්ත ව්‍යාපාර කටයුතුම කරන්නේ අන්තර්ජාලය හරහා. විද්‍යුත් මුදල් භාවිතය, ඒ කියන්නේ මොනවද? ණයපත්, හරපත්, පෙරගෙවම්පත්, පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම, සමාජ වගකීම් සංකල්පය, ඊට පස්සේ ගෝලීයකරණය. ඊට පස්සේ ගෝලීයකරණය කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් අපි රටවල් ඒකාබද්ධ වීම, ආර්ථිකය වඩා විවෘත වීම, මහා රටවල් අතර අන්තර් රැඳියාව වර්ධනය කර ගැනීම මගින් ලෝකයෙන්ම සමීප වීම අපි ගෝලීයකරණය කියලා හඳුන්වනවා. මේකේ වාසි මෙන්ම අවාසි පැති තියෙනවා. වාසි තමයි දේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඍජු විදේශ ආයෝජන, විදේශ රැකියාව අවස්ථා, තාක්ෂණික දියුණුව, ජාතින් අතර සුහදතාවය. අවාසි තමා අන්තර්ජාතික තරංගයට මුහුණ දීම, දේශීය සම්පත් විදේශීයන ගලා යාමේ අවදානම්, සමාජ සංස්කෘතික දේශපාලන බලපෑම් කියන ඒවා අපිට ගන්න පුළුවන්. මොනවද? ගෝලීකරණයේ වාසි අවාසි විදිහට. ඊට පස්සේ ව්‍යාපාරික වර්ගීකරණය වෙනවා. ව්‍යාපාර වර්ගීකරණයේ ප්‍රධාන පදනම් පහකින් වෙනවා. පරිමාව අනුව සුළු, මධ්‍යම, මහා පරිමාණ, අයිතිය අනුව රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, නිෂ්පාදන ස්වභාවය අනුව ප්‍රාථමික, ද්විතීයික, තෘතීය, හතරවෙනි එක තමයි නිෂ්පාදන අංශය අනුව කෘෂි, කාර්මික, සේවා, පස්වෙනි එක තමයි අරමුණු අනුව ලාභ අරමුණු කර නොගත්. එතකොට අපි ඊට පස්සේ යමු වුණොත් තවත් විශේෂ මාතෘකාවක් තමයි ව්‍යාපාරයක යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය. එතකොට යෙදවුම් ක්‍රියාවලිය ඊට පස්සේ නිමවුම් කියන තමයි යෙදවුම් නිමවුම් ක්‍රියාවලියේ පියවර ටික එන්නේ. එතකොට අපි යෙදවුම් ලෙස භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කාලය, දැනුම, තොරතුරු කියන ඒවා යොදව ගන්නවා. ක්‍රියාවලිය තමයි පරිපාලන, මෙහෙයුම්, මානව සම්පත් අලෙවි මූල්‍ය, පරිශන හා සංවර්ධන හා තොරතුරු කළමනාකරණය. එතකොට නිමවුම් විදිහට අපට භාණ්ඩ හා සේවා කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති පාර්ශව ඉන්නවා. ඇල්මැති පාර්ශව ප්‍රධාන වශයෙන් අපිට 8ක් ගන්න පුළුවන්. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, තනකකරුවෝ, රජය, ප්‍රජාව, පාරිභෝගිකයෝ, ණය හිමියෝ. එතකොට ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි අවධානය යොමු කරන පාර්ශව. එතකොට එයාලා එක එක හේතු මත තමයි ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරලා තියෙන්නේ. අයිතිකරුවෝ ගත්තොත් එයාලා ලාභය වෙළඳපොළ කොටස, ව්‍යාපාරයේ වර්ධනය, ව්‍යාපාරයේ පැවැත්ම සඳහා තමයි ව්‍යාපාරය ගැන බලන්නේ. එතකොට කළමනාකරුවෝ ලාභය ගත් තීරණවල සාර්ථක අසාර්ථක බව, ව්‍යාපාරයේ වර්ධනය, උසස් සේම ලබා ගැනීම වගේ දේවල් සඳහා කළමනාකරුවන් වශයෙන් ව්‍යාපාරය ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒකට සේවකයෙක් ගත්තාම ඉහළ වැටුමක් සඳහා, උසස් වීම සඳහා, රැකියා සුරක්ෂිතතාවය, ප්‍රසාද දීමන සඳහා එයාලා ව්‍යාපාරය ගැන වැඩි අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ තරගකරුවෝ ප්‍රවර්ධන උපක්‍රමයි වෙළඳපොළ කොටස පිළිබඳවයි. රජය ගත්තාම බදු අය කර ගැනීම, සංවර්ධනයට දායකත්වය, ස්ථාන ආධාර ලබා දීම, සේවා නියුක්තිය පිළිබඳව මොනවද මෙයාලා කරන්න කියලා බලාගෙන ඉන්නවා රජය. ඊට ප්‍රජාව ගත්තාම රැකියා අවස්ථා, ප්‍රජා සේවා වගේ දේවල් නිසා ව්‍යාපාරය ගැන අවධානය යොමු කරනවා. ඊට පස්සේ ප්‍රධානම පාර්ශවයක් වන පාරිභෝගිකයෝ ගුණාත්මක භාණ්ඩ සේවා ලබා ගැනීම, වගකීම් ලෙස ප්‍රතිටු කිරීම, සාධාරණ මිලට භාණ්ඩ අලෙවි කිරීම වගේ දේවල් නිසා
ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරන අතර ණය හිමියෝ මුදල් ආපහු ලබා ගැනීම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධ කරගන්න තමයි ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරන්න. ඊට පස්සේ අපි ගත්තොත් ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් බෙදෙනවා අභ්‍යන්තර පරිසරය, ආසන්න පරිසරය හා සාර පරිසරය. අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරය තුළ සිටින ව්‍යාපාරයට දැඩිව බලපෑම් එල්ල කරන කණ්ඩායම් හා තත්ත්වයන්. ව්‍යාපාරයට පාලනය කර නොහැකි සාධක ඇතුළත් පරිසරය බාහිර පරිසරය වෙනවා. එතකොට මේ බාහිර පරිසරය තමා මොකක්ද තියෙන්නේ? ආසන්න පරිසරයයි සාර්ව පරිසරයයි. එතකොට ආසන්න පරිසරය කියන්නේ අභ්‍යන්තර පරිසරය තරම් බලපෑම් කරන්න බෑ. හැබැයි යම් තාක් දුරට ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් මේ පරිසරය. සාර පරිසරය කියන්නේ ව්‍යාපාරයට කිසිසේත්ම පාලනය කළ නොහැකි පරිසරය. එතකොට අභ්‍යන්තර පරිසරයේ විදිහට ගත්තාම අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සංවිධාන, සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය හා සම්පත් කියනවා අයිති වෙනවා ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයට. ආසන්න පරිසරය කිව්වේ මොකක්ද? අභ්‍යන්තර පරිසරයට තරම්ම බැරි වුණාට යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. ගණනකරුවෝ, තරඟකරුවෝ, සැපයුම්කරුවෝ, විභව ව්‍යාපාරිකයන්, ආදේශකයන්, නිෂ්පාදකයන් කියන අය ආසන්න පරිසරයට ඇති වෙනවා. ඊට පස්සේ සාර පරිසරය ගත්තම මේකේ තියෙන කිසිම දෙයක් අපිට පාලනය කරන්න බෑ. ආර්ථික පරිසරය, දේශපාලන හා නෛතික, සමාජ සංස්කෘතික, තාක්ෂණික පරිසරය, ස්වාභාවික පරිසරය, ප්‍රජා පරිසරය, ගෝලීය පරිසරය කියන මේ ටික අයිති වෙනවා. එතකොට මේ තමා පළවෙනි පාඩම ව්‍යාපාර පදනම කියන පාඩමේ සමස්ත කොටස් ටික. එතකොට මයින්ඩ් මැප් එකේදී අපි කතා කරන්නේ කොච්චරක් දුරට අපිට මේ ටික මතක තියෙනවද? මේ පාඩමට අදාළ කොටස් ටික කොහොමද අපිට මේකේ අමතක මොනවද? මේකේ මෙච්චරක් අපි මතක තියාගන්න ඕන. ඔය ටික තමයි අපි ව්‍යාපාර පදනම කියන පාඩමෙන් කතා කරන්නේ. එතකොට මම හිතනවා ඔයාලට ව්‍යාපාර පදනම කියන පාඩම කොච්චරක් දුරට තමන්ට පුළුවන්ද කියන අවබෝධය මේ වීඩියෝ එකේ වෙනකොට ආවා කියලා. ඉක්මනට ඊළඟ පාඩමේ වීඩියෝ එක අරන් එනවා. මොන හරි තවත් දේවල් ඇතුළත් වෙන්න ඕන නම් කමෙන්ට් එකකින් ඒක දාලා තියන්න. ස්තුතියි.